24 දෙසැම්බර් 9 මැගසින් බන්ධනාගාරයට එන්නේ අයිස් ග්‍රෑම් 50ක නඩුවකට. එදා ඉඳන් මම ඉතින් ඔය ඊසෙල් වාට්ටුවේ ඊයේ දින දක්වාම මැගසින් බන්ධනාගාරය තමයි රැඳිලා හිටියේ. ඉතින් 6 වෙනිදා සිදුවීම ගැන කියද්දි මම ඇත්තරම නිදාගෙන හිටියේ. එකපාරට ගෝසාවක් එනවා. එකපාරට බන්ධනාගාර මහත්තුරු එක්ක තව මහත්තුරු සෑහෙන පිරිසක් එකපාරට නම් කියාගෙන ඇතුළට පොළු අරෝමේ වරගෙන ඇතුළට එනවා. ඇවිල්ලා සෙල් වලට එබි බල අපේ සම්පත් අස්මාන් ඇතුළු අපේ ඔය ඔතන පහර දීම ලකුණු සියලු දෙනාගේ නම් කිය සෙල් කාමර වලින් අපිව ගහ ඉබි කඩලා එළියට ගත්තා. මියගේ සහෝදර අස්මාන්වයි මායි අස්මාන් එක සෙල් එකේ හිටියේ. අස්මාන්ව මරණවමයි කියලා ඉබ්බ කඩලා බන්ධනාගාරයේ චීෆ් ජේල මාත්‍යා ඇතුළු තවත් ඇඳුම් බන්ධනාගාරයේ නිල ඇඳුම් නෙමෙයි වෙන පිට ඇඳුම් වලින් ආපු මහත්තරු ගොඩක් පොළු යකඩ පොළු අරෝමේ අරගෙන සෙල් අපේ කාමරේටම ඇවිල්ලා අපිට ගැහුවා. ගහලා අරගත්ත එළියට අරගෙන නම් කීකේ අපේ වාට්ටුවේ 45ක් ඉන්නවා. 45න් ලිස්ට් එකකට තමයි ගත්තේ. අරගෙන අමානුෂීය ලෙස ගැහුවා. මම මෙහෙවලේ බේරුනේ ඇත්තටම මගේ යාළුවා එතන ගුටි කාලා කකුලේ තුවාලෙන් වැටෙන ලේ ටික මං ගාගත්ත මුළු ඇඟ වටේම ගාගෙන මම බොරුවට පරණයා වගේ මම හිටියේ. එතන ඒවලේ මම දකිනා මේ දසුන S2 මගේ අස්මාන් නෑර අමානුෂික ලෙස වෙන ගාන මාතරු 20ක් 25ක් විතර යකඩ පොළු අරෝමේ වලින් වට කරගෙන ඉතින් එතන බන්ධනාගාරයේ චීෆ් ජේල මාත්‍යා ඇතුළු තව මාතරු බන්ධනාගාර මාතරු ගොඩක් ඉන්නවා. ඉතින් ඉන්න අතර බුද්ධික මහත්තයා රණසිංහ මහත්තයා ඇතුළු ඉසුරු මහත්තයා තමයි නම් කියාගෙන මරනවා කියාගෙන මෙතුළට ආව ඉසුරු මහත්තයා කියලා ඉන්න බන්ධනාගාරයේ මාත්‍යෙක්. චීෆ් ජේල මාත්‍යාත් එහෙමයි. අනිත් මහත්තරු නම් දන්නේ නැහැ. මහත්තරු හිටියා සෑහෙන පිරිසක් හිටියා යකඩ පොළු අරෝමේ අරගෙන. ඉතින් ඔතන අපිට ඒ වාට්ටු ඉස්සරහම පණ නැති වෙනකන් ගැව්වා. ගහලා ඉවිල්ලා එක එක්කෙනාව ඔහම ඉස්සරහට මහා අපේ වාට්ටුව ගාන ඉඳලා මහා ගේට්ටුව ළඟට ඇදගෙන යනවා. බිම දිගේ ඇදගෙන යනවා. මං අර ලේ ගාගෙන මම බොරුවට අර අමාරුයි මගෙත් දත කැඩුණා ටිකවල මගෙත් දත කැඩලා ආයෙත් අතපය මේලා තියෙනවා. මම ඉතින් දැක්කා අපේ කට්ටියට ගැව්වේ මරන්නම තමයි. ඒ කියන්නේ වාට්ටුවේ සමහරුන් මහත්තරු අරගෙන ඇතුළට ආයි දැම්මා. ඒවලේ ඒ කියන්නේ අපේ නම් කියගෙන ආපු ලිස්ට් එක ඒගොල්ලන් බාගෙට මරලා අස්මාන් අවියා මරනවම කියලා ඒ මිනිස්සයා මැරුවා එතන. මහත්තරු අනිත් කට්ටිය මැරෙන්න තමයි ගැව්වේ. බේරුණා පිනකට බේරුණා ඒවලේ. ගේට්ටුවට අරන් ගිහිල්ලා ගේට්ටුව ළඟදී අපි නිකන් ඒවලේ එතනදී ගන්නවා මහත්තරු SP මහත්තයා එතන ඉන්නවා. අපි උස්සලා ගන්නවා එතන ගේට්ටුවට ඒවලේ අපි එනේ ඇදගෙන ආවිල්ලා උස්සලා ගන්නවා. උස්සලා අරගෙන ආපහු දාන සෙල් එකකට එතනත් ගහනවා අපිට. පොළු වලින් කකුල වලට ගහලා. ඉතින් 100 නෑ එතන අපේ අනිත් අයට 100 නෑ. මටත් එතනදී යන්නවා. ඒ අතුරු හිටපු මහත්තරු හිටියා 10කට ආසන්න වුණානේ 900කට ආසන්න ප්‍රමාණයක් මම නම් දැක්කා. මම හිටපු මාසිකත් යනවා මම දැක්කා. අස්මාන් අයියට සෑහෙන්නම ගැව්වා. ඒ කියන්නේ මැරෙන්නම තමයි මරනවා කීමයි ගැව්වේ. ඊට පස්සේ අපි බන්ධනාගාරේ වාහනයකද නැත්නම් වෑන් එක කොහොම හරි දාගෙන බන්ධනාගාර රෝවල වෙත ගෙනිච්චා. ඒ ගෙනිල්ලත් රෝවල එතන අමානුෂික කියන්නේ වාහනෙන් බැස්සුවෙත් ගාගාමදේ බැස්සලා පයින් පාගන අස්මාන් අයියව පාගන සම්පත් අයියව පාගන එතන. පාගලා මටත් මාවත් පෑගුවා. මාත් එක්ක පාගුවා කියන්නේ මගෙන් කරාමු දාලා හිටියෙත් නෑ. මං කරාමු දාලාද කියලා මූණ පෑගුවා ඇවිල්ලා. එහෙම එතන තනකොළ බිමේ අපි ඇලවෙලා ඉන්නවා. ඉතින් අස්මානවල මට පේනවා මට ඒවලේ මාර වේදනාව මට වැඩිය ඒ දේ දකින්න S2 දැක්කේ මම අස්මාන් අයියා පරණ නැතු 100 නැතු හිටියේ. අපේ සහෝදරයෝ ඔක්කොම හිටියේ 100 නැහැ. ඒගොල්ලන්ට ලේ බේරනවා. ඒගොල්ලෝ තාමත් ආය 7 දෙනෙක් ඉන්නවා PH එකේ. දැන් උනත් මේ ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන පාරවල් ප්‍රමාණය දැක්කම ගේබාබේ ඕන මිනිස්සෙක් ඇඬෙනවා දැක්කම ඇඟේ පතුරු ගාලා වගේ. ඊට පස්සේ කොහොම හරි බන්ධනාගාරේ රෝවලේ ටික වෙලාවක් ඉඳලා දැන් බෙහෙත් දාන්න දැන් ගත්තා. ඉතින් අර අමාරු වෙලා හිටු අපේ සම්පත් අයියා අස්මාන් අයියලාට නෙමෙයි බෙහෙත් දැම්මේ මේ මට මගේ තුවාලේ 2 3යි තිබ්බේ ඇඟේ. ඉතින් මගේ ඇඟේ ලේ පිය දාන්න අරෝමේ කරන්න ගත්තා. අස්මාන් අයියෝ නිකන්වත් බලන්න ගත්තේ නැහැ. සම්පත් අයියලා බලන්න ගත්තේ නැහැ. ඒ හිටපු ડોක්ටර්ස්ලා එතන හිටපු මානසිකත්වයේ මම එතනදී මම ඒක වැඩි බාන්න ගියේ නෑ. මගේ ඇඟේ ලේ පිය දානකොටත් මම බැලුවේ අස්මාන් අයියා ඒ මිනිස්සයා පාන නැතුව ඉන්නවා. මාව ඇතුළුව තව අනිත් සුළු තුවාල වෙච්ච මිනිස්සුන්ට වේත් දානවා. අර මිනිහට මුකුත් නොකර. ඊට පස්සේ අර එකේ වාට්ටුව කියලා එකේ වාට්ටුවට දැම්මා. දාලා පාන්දර මටත් අමාරුයි. ඇත්තට මාත් කෙඳිරි ගගා ඉන්නවා. මටත් වැදුනා මුලින්
යකඩ පොල් පාවලල් 3ක් විතර කකුල් දෙකට. ඒක මාර කැක්කුම ඒ වෙලේ මට මං ඒ කැක්කුම වේදනාවේ හිටියේ. අස්මාන් අයියා ඉතින් කෙඳිරි ගගා සම්පත් අයියා කෙඳිරි ගානවා. මගේ යාළුවෝ ඔක්කොම කෙඳිරි ගානවා. වාට්ටුවේ විත්ත දෙයට නිකන් මට නම් ඒක හිතා ගන්න බෑ වෙච්ච දේ මේ මොකද්ද ඒ උනේ කියලා. මොකද නිකන් අපිට නිකන් අර පිටරට ප්‍රහාරයක් වැදුනා වගේ එකපාරට වැදුනේ. මේ එකපාරට කඩාගෙන මිදගෙන ඇවිල්ලා එම ගහලා අරන් ගිහිල්ලා එතන අස්මාන් අයියට කරේ මාරම අසාධාරණයක් මරන්නම තමයි මේ වැඩේ කරේ. ඉතින් පාන්දර අස්මාන් අය වතුරත් ඉල්ලනවා. වතුර ඉල්ලන මට ඇහුණා. මම බිම ඇතුල්ලා හිටියේ. මාත් එක්ක එකට කාලා විල මාස 6ක් 7ක් විතර එක දිගට සින්දුවක් කියයි. අස්මාන් අය එන විනෝද චරිතයක් මට නම් එන දුකයි වෙච්ච දෙයට අස්මාන් අයියා මාත් එක්ක ඉඳපු විදියට මට ඒක දරා ගන්න බැරි වුණා. වතුර ටිකක් ඉල්ලුවමත් මං දැක්ක සේලයින් අපිට එතකොට සේලයින් බඩ ගහලා ඒ වෙලේ සේලයින් දෙන්න මේවා කරලා අස්මාන් අයගේ ඒ වෙලෙත් නෑ. ඒ වෙලේ තමයි බේත් දාන්න කරන්න ගත්තේ. එතකොටත් අස්මාන් අයගේ නිල් වෙලා බලන්න බෑ. මට ඇත්තටම මං වැඩි බලන්න ගන්න ගියේ මට එන දුකයි. මට කඳුළු ආවා ඒ වෙලේ. අස්මාන් අය වතුර ටිකක් ඉල්ල වෙලා. ඊට පස්සේ කොහොමයි ටික වෙලාවකින් අස්මාන් අයියා මැරිලා කියලා තමයි කිව්වේ. මෙන්න දුකයි එච්ච වෙලාවට දැන් තාමත් ඉන්නවා බන්ධනාගාරේ රෝහලේ අපේ අය 7 දෙනෙක් ඉන්නවා. ඔවුන් බන්ධනාගාර රෝහලෙන් ටිකට් කපලා තියෙන්නේ. ඉතින් ඒත් මැගසින් බන්ධනාගාරයේ වෙත ගෙනියන්නේ නැහැ. මහත්තරු දැන් ටිකට් කපලා දීද්දි බන්ධනාගාර රෝහලේ තියාගන්නේ නැහැ. ඉතින් අපේ කට්ටිය ටිකටුත් කපලා දින්නේ බයෙන් ඉන්නේ. මොනවා වෙයිද ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියන බයෙන් ඉන්නේ. බන්ධනාගාරයකට යන්න බෑ. මොකද මේ තාම ඒගොල්ලන්ට කතා කරන්නවත් අපිට කතා කරන්නත් කවුරුත් ආවේ නැහැ. මම ඊයේ නිදාස් වුණේ. ඇත්තටම ආර අසාධාරණයක් වුණේ අපේ කට්ටියට. ඒගොල්ලෝ මාතුරු නම් යාගෙන එනකොට ඒගොල්ලෝ අත්පය වුණාට තිබුණා. ඔව් යකඩ පොළු එක එක දේවල් තිබ්බ. පොළු කෙලින්ම යකඩ පොළු තිබ්බේ. මේ වලින් ගැව්වා. ඒ වෙලෙම ඉබ්බි කඩලා ඇතුළට ඇවිල්ලා එතනම ගැව්වා. අස්මාන් අයියා මටත් එතෙන්දි පොළු පාවල පිටේ පැල්ලන් හිටන් තියනවා. මේ දතත් කැල්ලා තියෙන්නේ. එතෙන්දි ගහනවා අස්මාන්. ඔව්. මගේ දත කැඩලා තියෙන්නේ. අත්යම පැල්ලන් ඉබ්බි කැඩුවේ යකඩ වලින් ගහලා. කුණුවarpෙන් අස්මාන් අයියා මරන්න මෙවාරෙන් උඹ මරනවා කිය සම්පත් අයියාගේ අස්මාන්ගේ මගේ නමත් කිව්වා. මේ වරෙන් කියලා මගේ නමත් කිව්වා. කිව්වට අර එතෙන්දි මට බේරෙනවද ඒගොල්ලන්ට අවදාන අස්මාන් අයියටයි සම්පත් අයියටයි ඒගොල්ලන්ට අවදානෙ ගියා. මම ඒ අවස්ථාවේදී අර අනිත් මගේ යාළුවාගේ චූටා කියලා ඉන්නවා. එයාගේ කකුල හොඳටම නැවෙච්චිලා එයාගේ ලේ තමයි මං ගහගත්තේ. ඒකේ පොඩු කියන්න ඕනේ. මං ඇත්තටම මේ ලේ ගාගෙන මගේ දී බේරගත්තේ. මම නැත්තම් එතන මට මැරෙන්න තමයි වෙන්නේ. මන්දක සමාන මාධ්‍යවලින් කියන මේක බන්ධනාගාර රැඳීම අතර ප්‍රශ්නයක්. එතකොට මේක නිලධාරීන් ඊසෙල් එකට ප්‍රශ්නයක් අතර රැඳීම අතර ප්‍රශ්නයක්. නිලධාරීන් අතර අපේ ඊසෙල් එකේ 11 දෙනයි යතන ඉන්නේ. ඔය 11 දෙනෙක්ට තමයි ගැහුවේ. අනිත් අය මම දැක්කා මගේ දෙන්න තුන දෙනෙක් ගන්නවා අරගෙන ආපහු වාට්ටු ඒගොල්ලන්ව දැම්මනේ. අපිව ගත්තෙම සෙල් වලට ඇවිල්ලා ගහලම